මොකද්ද මට හිතෙනවා මෙහෙම දෙයක්. මේ දැන් ওই මේකේ තව සාරාංශ කතාවකට මම එන්න. මේ බලපන් කතාව දැන් මම මේ ප්‍රස්තාරයක් ගැන කතා කරන්නේ. හරි මේක ඉවරයි. මෙන්න කතාව ඉවරයි. මෙන්න කතාව ඉවරයි. තොපි ඔහොමයි ලව් කරන්නේ. මෙන්න අල්ලගෙන කරපියව. දීපියව ගේම. අවුරුදු දෙකක් යකෝ අම්මගේ දැන් කතා කරපිය අවුරුදු දෙකක්. අවුරුදු දෙකයි. ලස්සනට ගේම. මේක ලස්සනට කරපන්. අය පොත් ටිකට හුරුය. ඒකට ආදරේ කරපන් පිළිවෙල. එතකොට මේක ඔටෝමැටිකලි මේක කියන්නේ ඔන්න ගේම ඉවරයි. ඒක ඔබ කොහොම කරන්නේ අම්මා වෙනින්නේ අම්මා තාත්තා වෙනින්නේ මේ ටික අදින්න තියෙන්නේ මෙච්චර ආපු ටික අපි අපෝ ඉස්කෝලේ ටික කණ්ඩ වුණද දීලා අතින් ඉස්සගෙන මොන්ටි කිරි දාන කොයි තරම් දුකක් විඳින්නේ එතකොට යකෝ මේ මගුල් කොහෙද තියෙන හරකෙක් අල්ලගෙන මගුල් නටන්න තරම් මටම කොපි සුට්ටු දෙකට වැටෙනසයි එහෙමද කතාව එතකොට මොකද්ද කතන්දර හරි මුගල මේ කතන්දර නොගලපන අනේ අපි එහෙම නෑ අපි එහෙමයි කියලා පිරිසක් ඇති හරි සතුටු එහෙම තමයි සමාජයක් වෙන්න ඕන දැන් මේ පරිහානියේ ගුරුත්වයක් කියන්නේ විශේෂ ප්‍රධාන ගුරු ගණනවක් කියන්න ඕන කතාව එකක් නෑ ඒක උපරිමට උපරිමයි ඒ ගුරුවරයාට ගන්න තියෙන ඕන සමාජයේ තියෙන ඕන දීප් පොයින්ට් එකක් ඕන ගුරුවරයෙක් ඇතුළු වෛද්‍ය මොකා ගත්තත් දැන් මේ කේස් එක කරනවා බුද්ධ ධර්ම අල්ලගෙන බුද්ධ ධර්ම විකුණලා පන්තිවල ළමයි කියන කොච්චර නම් දඟලනවා ඒ වෙන ලව් සීන් දාපු කුමහරට කියාගෙන ආතුල්ද ඒක හරි භයානක තත්ත්වයක් ඒ රට මේ ගන්න කියන එක ලොකු දෙයක් මොකද කියන එක එතකොට ලව් සීන් එකක් ගැන කියන්නේ මේ ආදරේ අනිත් එක මේ අම්මගේ ආදරේ මාර ආදරේ